ඔයා රස කල්ලා ගන්න රටින්දි හැදෙන්නේ මේ විදියට කියලා ඔයා කලින් දැනගෙන හිටියද? මැද පෙරදිග අරාබි ජාතිකයන්ගේ ප්‍රධාන කෑමක් නෙමේ රටින්දි. ඒ නිසාම යාලා කාන්තාර මැද්දේ අක්කර ගානක රටින්දි වගා කරනවා. හරියට නිකන් ලංකාවේ අපේ පොල් අක්කර ගණන් වගා කරනවා වගේ. හොඳට ඉදුණට පස්සේ වලලු දාලා පොල් ගස් නගිනවා වගේ නැගලා වල්ල පිටින් කඩා ගන්න එක තමයි මුලින්ම කරන්නේ. කෝ බලන්න ඉස්සර කෙට්ටු කාලේ මහත් වෙන්න කියලා රටින්දි බටරු එකට කාපු කට්ටිය පහලින් කමෙන්ට් කරන්න. හොඳට ඉදුණු රටින්දි එක තැනකට එකතු කරගෙන ගෙඩි පිටින් වෙන් කරගන්න මේගොල්ලෝ මුලින්ම කරන්නේ මේ සේරම වලු පිටින් ෆැක්ටරි එකකට අරන් යන්නේ. රටින්දි ගස් වවන්න, රටින්දි කඩන්න, රටින්දි එකතු කරන්න මේකට ලොකු සේවක සංඛ්‍යාවක් අවශ්‍යයි. ගොඩාක් වෙලාවට ඒ නිසාම මේ මැද පෙරදිග රටින්දි ෆැක්ටරි වල වැඩ කරන්නේ බංග්ලාදේශ ජාතිකයන් වගේම පාකිස්තාන ජාතිකයින්. එකතු කරපු රටින්දි වලට ඊළඟට මොකද වෙන්නේ බලමුද? එක තැනකට එකතු කරන රටින්දි ගෙඩි විදියට වෙන් කරලා අරගෙන ඒගොල්ලෝ මුලින්ම කරන්නේ ලොකු උඳුනකට දාලා බේකින් සෝඩා දාලා හොඳට උණු වතුරෙන් තඹ ගන්න එක. ඒකට හේතුව තමයි ඒකේ පැණි රස ගතිය සහ මෙලෙක් ගතිය වැඩි වෙන්න තමයි එහෙම කරන්නේ. ඒ උණු හැලිය විනාඩි 8ක කාලයක් වගේ රටින්දි ටික හොඳට තඹලා ඉවර වෙලා කූඩවල දාලා අරගෙන ගිහිල්ලා අර පැදුරු වල දාලා දවස් 6ක් වගේ වේලුවට පස්සේ තමයි අර අපි කන රසම රස වියලි රටින්දි හැදෙන්නේ. ඊට පස්සේ වෙළඳ පොළට යන මේ රටින්දි වලට අරාබියේ තියෙන පුදුම ඉල්ලුමක්. ඔයා දන්නවද මහත් වෙන්න කන රටින්දි වලට කියන්නේ මද්දු. ඔයා කෙට්ටු වෙන්න ප්ලෑන් කරනවා නම් ඔයා කන්න ඕන අජ්වා රටින්දි. ඒ විතරක් නෙමෙයි අලුත බැඳපු ජෝඩු වලටත් හනිමූන් යන කපල් වලටත් රටින්දි වර්ග තියෙනවා. ඔන්න නම දන්න කවුරු හරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න හොඳේ. රටින්දි වලින් ඕගොල්ලෝ දන්නවනේ කේක් හදන්න පුළුවන් කියලා ඉස්සර අපේ අම්මා හදපු කේක් වල රස මට තාමත් මතකයි. එහෙනම් රටින්දි කන්න කැමති ඔයාගේ යාළුවව පහලින් මෙන්ෂන් කරන් යමු. ආදරේ.